මම ඔයාගෙන් දෙයක් අහන්න. ඔයාගේ පහුගිය දවස් 30 ගැන පොඩ්ඩක් හිතන්න. ඔයා මිනිස්සු කී දෙනෙක් එක්ක කතා කළාද? group chat, hangout, මගහැරුණු plan, ක්‍රියාත්මක වුණු plan, අහම්බෙන් හමු වුණු අය, බලෙන් වගේ reply කරපු message කී දෙනෙක්ද? දැන් ඔයාගේ පසුගිය දවස් 30 ඇතුළත ඔයාගේ growth එක කොහමද? ඔයා වර්ධනය වෙලා තියෙනවද කොච්චරක්? මෙන්න මේ ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නයට ගොඩක් අයට හරියට උත්තරයක් නැහැ. ගොඩක් අය හිර වෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒකට හේතුව අර පළවෙනි ප්‍රශ්නය තුලම තියෙනවා. අපි ඉන්නේ සම්බන්ධතා කනෙක්ෂන් ගැන පිස්සුවෙන් වගේ හිතන ලෝකෙක. නෙට්වර්ක් කරන්න, සමාජශීලී වෙන්න, සහයෝගයෙන් වැඩ කරන්න හැම තැනින්ම ඇහෙන්නේ ඕකයි. දෙමව්පියන්ගෙන් LinkedIn එකෙන් එතකොට මොටිවේෂන් පේජ් වලින්. හැබැයි මේ සමීකරණය අනික් පැත්තෙන් කවුරුත් ඔයාලට කියන්නේ නැහැ. මේ හැම සම්බන්ධතාවයක් වෙනුවෙන්ම ඔයා ගෙවන ඒ මිල, ඒ ටයිම් එක ගැන කවුරුත් කියන්නේ නැහැ. මම අද ඒක වෙනස් කරනවා. මම ඔයගොල්ලන්ට මිනිසුන්ට වෛර කරන විදිහක්වත් එහෙම නැත්නම් තනියම ඉන්න කියලාවත් එහෙම නැත්නම් තනියම ඉන්න විදිහක්වත් එහෙම නැත්නම් මම අදින වෙනස් මිනිස්සෙක් කියලා යාළුවන්ට මැසේජ් දාලා ඔය අයිසොලේට් වෙන එකවත් මෙන්න මෙහෙම දෙයක් ඩිසපියර් වෙන දෙයක් එහෙම දෙයක් නෙවෙයි කතා කරන්න යන්නේ. මේකේ තියෙන්නේ ඔයාගේ මොලේ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක ගැන. අනුන්ගේ ශක්තියට ඔව් කියන හැම වෙලාවකම ඔයාට මොනවද අහිමි වෙන්නේ? ඔයාගේ ජීවිතේ විනාශ වෙන්නේ සතුරු නිසා නෙවෙයි. ඒක විනාශ වෙන්නේ ඇවරේජ් මට්ටමේ ඉන්න හදන මිනිස්සු. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේම ඉන්න හදන්න හිතන එක තියෙන අනේ මයින්ඩ්සෙට් එක තියෙන මිනිස්සු නිසා. අද මේ වීඩියෝ එකේ මම මේක ගැන ඩීප් ඩයිව් එකක් කරනවා නියුරෝ සයන්ස් එක්ක. පළවෙනි කොටස. මොලේ උපරිම සීමාව. අපි බලමු මේක සයන්ස් වලින් මොනවද කියන්නේ කියලා. මේක ඇවිල්ලා මගේ කතාව නෙවෙයි. මේක ඇවිල්ලා බයොලොජි. රොබින් ඩන්බාර් කියලා බ්‍රිතාන්‍ය මනෝවිද්‍යාඥයෙක් ඉන්නවා. 1990 ගණන් වල පරීක්ෂණයක් කළා සතුන්ගේ මොලේ ප්‍රමාණය සහ ඔවුන්ගේ සමාජ කණ්ඩායම් වල ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය ගැන. එයා පුදුම හිතන දෙයක් හොයාගත්තා. ඒ තමයි මිනිස් මොලේට එක්වර සම්බන්ධතා 150ක් වගේ තමයි තියාගන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ උපරිමය. කියන්නේ මිනිස් 150ක්. හැබැයි මේක ඇතුළත් එක එක ස්තර තියෙන. කියන්නේ 150ක් කියන්නේ මේ 150ම ඔයාලට ආශ්‍රය කරන්න පුළුවන් කියන එක නෙමෙයි අදහස් වෙන්නේ. මේක අපි බලමු මොනවද මේ ස්තර කියලා. පිටත ස්තරය. නිකම්ම අඳුරන අය 100ත් 150ත් අතර. මැද ස්තරය. නිතර දකින හිතවතුන් 50ක් විතර. ඔයාගේ සමීප ස්තරය. ඔයා දෛනික ජීවිතයේ වැදගත් වෙන අය 15යි. සහ ඔයාගේ ඇතුළතම කවය ඉනර් සර්කල් එක කියන්නේ ඔයාව ඇත්තටම නිර්මාණය කරන අය. ඒ ඉන්නේ 5 දෙනයි සමහර විට ඊටත් අඩුයි. 5 දෙනයි කියවනේ රයිට්. දැන් ඔයාගේ ෆෝන් එක අරන් Instagram එකේ following list එක බලන්න. 1000 ගණක් විතර ඔයා සාමාන්‍ය මට්ටමක අඳුරන මිනිස්සු ඇති. 1000 ගණක් කියන්නේ මේ මිනිස්සු අඩුම ගානේ ඔයා එකපාරක් හරි කතා කරලා නිතරම chat කරන මිනිස්සු 100කට එහා අනිවාර්යෙන් ඇති. ඔයාගේ group chats බලන්න ඔය වගේ මිනිස්සු පිරීලා ඉන්නේ. මේ හැම දෙයක්ම මොනවාද? noises. connections කියන්න පුළුවන්. right. ඒ වුණාට ඒ connections කියන්නේ මේ නිකන් ඕගොල්ලෝ daily කතා කරන්න ඕනේ නැහැ connections තියෙන. connections අපි හැමෝටම තියෙනවා පාරටම. ඔයාගේ මොලේ නිර්මාණය වෙලා තියෙන එකට නෙවෙයි. අපි පරිණාමය වුණේ පොඩි ගෝත්‍ර ඇතුලේ. එතනදී 150ක් කියන්නේ බර ගානක් ලොකු ගානක් නේ. හැබැයි අද අපි දවසකට දහස් ගණන් මිනිස්සුන්ට මේ අපි නිරාවරණය වෙනවා ස්ක්‍රීන් එක through. ඒ කියන්නේ social media through. හැබැයි අපේ මොලේ තාමත් වැඩ කරන්නේ අර පරණ විදිහටමයි. මේකේ ප්‍රායෝගික තේරුම මොකක්ද? ඔයාගේ මොලේ ට්‍රැක් කරන හැම මිනිස්සෙක්ගේම බලාපොරොත්තු, ඒගොල්ලන්ගේ හැඟීම්, ඒගොල්ලෝ ඔයාගෙන හිතන්නේ මොනවද? මෙන්න මේ හැම දෙයක්ම process වෙන්න පටන් ගන්නවා. හැම අලුත් යාළුවෙක් කියන්නේ ඔයාගේ මොලේ ඇතුලේ run වෙන software එකක් වගේ. විශේෂයෙන්ම ඔයා පිරිමිල කෙනෙක් නම් ඔයාගේ ඇතුලේ run වෙන ගැහැණු software එක. මං කියන්නේ ගැහැණු software එක කියන්නේ ගැහැණු යාළුවෙක්. මේ වගේ වෙලාවට ඔයාගේ මොලේ ගොඩක් දුරට හිතනවා එයා මං ගැන මොනවා හිතනවද කියන එක. සමහරවිට මම රිලේෂන්ෂිප් ගැන ක්‍රෂ් කරන නෙවෙයි අදහස් කරන්නේ. just friends උනත් අපි සත්තු. ඒ නිසා අපේ අනිත් පැත්තට හිතන විදිහ වෙනස් වෙනවා. එතකොට මේ හැම software එකක් run වෙන්නම අපේ කම්පියුටර් එකේ ගන්නකො මොකක්ද අනිවාර්යයෙන්ම ඕනේ? RAM එකකින් මේ random access memory එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඔයාගේ මොලේ තියෙන RAM එකකින් කවයල්ලක් යනවා. ඔයාගේ මොලේ නිර්මාණය වෙලා නැහැ. සීමාවක් නැති මිනිස්සුන්ව දරා ගන්න. හැබැයි නවීන ලෝකේ ඔයාට බල කරනවා හැමෝම ඕනේ කියලා. මේ වගේ දේවල් වැඩි වෙන්න ඔයාට තීරණ ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඩිසිෂන් ෆැටිජ් එකක් වෙනවා. අලුත් අදහස් එන්න ඕන තැන ഘോഷාව. ඒකයිල ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. ඒකයි අපේ ජීව විද්‍යාව. බයොලොජි අනුව අපි හැඩගස් වෙලා තියෙන අන්නේ විදිහට අපිට ජීවත් වෙන්න. දෙවෙනි කොටස. සමාජීය ශක්තියේ කාන්දු වීම. රයිට් අපි දැන් පොඩ්ඩක් මේක තවත් ගැඹුරටම යමු. ගොඩක් අය මේක වචනෙන් විස්තර කරන්න දන්නේ නැති වුණාට හැමදාම අත්විඳින දෙයක්. මනෝවිද්‍යාවේ තියෙනවා attention residue කියලා සංකල්පයක්. සොෆී ලෙරොයි කියන පරීක්ෂකයා තමයි මේක ගැන හෙව්වේ. මේක තමයි මේ attention residue කියන එකේ අදහස. ඔයා එක වැඩක් ඉන්න තවත් වැඩකට මාරු වෙද්දී නැත්නම් පුද්ගලයෙක්ගෙන් තවත් කෙනෙක්ට මාරු වෙද්දී ඔයාගේ අවධානය කොටසක් පරණ තැනින් ඉතිරි වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඔයා එක්ක එන්නේ නැහැ. ඔයාගේ මානසික ශක්තියේ කොටසක් තවමත් අර පරණ කතාවේ නැත්තම් අර පරණ හැඟවුට් එකේ අර රිප්ලයි නොකරපු මැසේජ් එක හිර වෙලා තියෙනවා. රයිට් උදාහරණයක් බලමු. ඔයා සිකුරාදා යාළු සෙට් එකක් එක්ක එළියට යනවා. හොඳ වෙලාවක් ගත කරනවා. ඔයා රෑ 12ට ගෙදර ඇවිත් නිදා ගන්න හදනවා. ඔයා හැබැයි ඔයාගේ මනසේ අර කතාවල් ආයෙත් රිප්ලේ වෙනවා. අර ඒක කිව්වේ ඇයි මම මේක කියුවා වැඩිද? සෙන්සුරාදා උදේ වෙද්දී ඔයාට ඕනේ අලුත් මනසකින් වැඩ කරන්න. හැබැයි ඔයාට බෑ. ඔයා තවමත් ඉන්නේ සිකුරාදා රෑ ඇතුලේ. එතකොට තවත් මැසේජ් එකක් එනවා.
දැන් ඔයා ඒ ගැන හිතනවා රයිටෝ අන්තිම පාරට සම්පූර්යම මයින් සෙට් එක මයින් නිශ්ශබ්දතාවෙන් හිටිය කාල එක පැදිලි මානසක නිදහස හිට කවද කියන ෆෝන එක බල හිටිකවත් නිකං ඔහ හිටිකවත් නෙවේ ම මෙතිරින් අදහස් කරන්න මුකුත් නෑ නිකම්ම හිටියද ගොඩක් අයට මතක නැහැ මම හිටියද මම ගොඩක් දුරට හෙමඉන්න මොකද වාට ඕනම ඩීප්වර්කයක් ගැඹුරු වැඩක් කරන්න නිශ්ශබ්දතාව අවශ්‍යයි වාට මේ වෙලා එකදිකට වැඩ කරන්න ඕන්න අරජ නොස් පිරි චොලුවකින් වාට වැඩ කරන්න බෑ වාට එකදිකට වැඩ කරන්න නම් අනිවාර වට හොඳ ෆෝකස් ඇතියාගන්න ඕන හොඳ එක්සාම්පල්ල මට මේ වීඩික රෙකෝඩ් කරන්න නම් මට හොඳ කාම් අයිඩක් එහමට නොයිස් පිරිතිනට ඔලුවත් තියෙන්න්න ඕනේ මේ වෙලා මගේ වයිෆයි කෝ ඩිස්කනෙට්ලා තින මගේ ෆෝන් එක ඩේට ඔ් කල ඔක්කම කිසිම නොයිස්සයක් නෑ රූම් එකේ දොරවහල තියෙන්නේ කටන් සොක් මෝස් කල කවුඩ් කල යනකුත්මට පේන්න තනිකර ම ඉන්න ම ස්ක්‍රප් එකයි වීඩ එකයි අතර මගේ ස්ක්‍රීන් එක ස්ක්‍රප් එක දාල්තින ඉට අමතරම කැමරාව දිහ බලන්න මේක තමයි මගේ මේ වෙලා තියෙන එකමදේ මගේ මට එහම ඔලු රන්වෙන් නෑ දැන් අරය මොනහරි මට මෙහම දෙයක් කිවද එමටත්තම් කාගහර මට මැසිජ්ජක් එන්න තිනල් මේ දේවල් මට හිතෙන් නැහැ සෝ මට දැන් එකදිකට විනාඩි දහටක් රෙකෝඩ්ඩලා තියෙනවා මම දැම් පැ බාග විතර තිස්ස මෙතැන්ටලා ස්ක්‍රප් එක ආය කියව ට්‍රයි කර ඉන්න මට එච්චර වෙලා දැන් ඩීප්වර්කයක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මගේ ඔලු කිසිම නොයිසයක් නැතිනිස ඔය අනි ඔය හැම වෙලා මනිත්තගේ දුකහන හෙමත්නත අනිත්තයට මෙන්ටලි එවලබෙල් වෙන්න යන කෙනෙක් නම් හෙමත් නැත්තං ශෝෂලි වෙලබෙල් වනත් ඔයාට කිසිම නිශ්ශබ්දතාවකින් ඉන්න වෙන්න හැ ඔයා මැසේ වා ඩේට ඔෆ් කල තින ඩේට ඔන් කරපක මං කීදෙනෙ කවා වෙන එනකම් බලන් ඉන්නවාද එකන්නේ හැබැයි ඉන්න ඔයාගෙන් දෙයක් ගන්න විතරයි ඔයාගෙන් මොකරි මේ දෙයක් ගන්න තිරනම් විතරයි ෆොර එක්සාම්පල් වා එහෙමත් කවුරු එකන්නේ හිතමක පර්සන් ඒ ඉන්න වාටම පර්සන් බ පර්සන් ඒට ඕන පර්සන් බ වමත කරන පර්සන් ඒ විතර ඉන්න ඔයා ඉන්න පර්සන් ඒට ඕනේ එයාගේ මෙන් කියන යාදන් ඉන්න මෙන්ටලි ගොඩක් අවුන් වෙලා එකට අප වෙන්න ඔයාගෙන් එයා මේනියන් අපිෙන් දුකහනවා කියලා වා දුකහනෙක් කියෙන මෙන්ටල්ලේ මේ සොරි පර්සන් ඒ විල්ල මේ කියනෙක් කියෙන එතකොට දැන් යා ට්‍රයි කරන වාගින් එහෙම කියලා කල වාහගන්න ඇතකට කවර දෙයක් අහන් ඉන්න කියන එක පර්සන්යට ලොකූ නිදහස එවල් බෙල් වෙලා ඉන්න වගේ ටයිම් හැමදමවා කැප කරගන එයා කරන්න හරි ඔක්කොම කියලා යනවා සමහට යට දෙවිනි දවස එහෙම දෙයක් නැතිවෙන්න පුළුවන් ඔයා මැසේජ්ජක්කත් එයාට දාන නැහැ යාවාට ඉන්නාද ගොඩක් දුරට නැහැ මේ විතරක් කීප දෙනෙක්ටම මේ විදියට උදව් කරගෙන ඉන්න නම් තේරමක් වෙන්න මෙතනද කියන මිනිසුන් දව් කරන්න එපා කියලා නෙමෙයි වැඩක් නැතියට උදව් කරන්න යන්න එපා බොරු වැඩක් මොකද අද කාලේ වැදගත්ම වෙන දේත මයිවාගේ මයින්ඩ ක්ලිය තියාගෙන එක දේකට ෆෝකස් කරන එක මේක කරන්න හරිම අමාරු වාට මේ කරගන්න පුළුවන් තරමට වගේ මයින් සෙක්ට හදාගත්ත කියන්නේ ඔයා මේ ඒරැක ඉන්න මාර්ම වෙනස් පුද්ගලෙක් සහවාඩක් කුඩක් කාලයක් කරන්න පුළුවන්න අනිවාරයම ඔයා ඉන්න තැන මං අද ප්‍රඩික් කරනවා එලෝ ලිස්ටුන් කෙනෙක් නම් වාට මේද කිසිම නොයිස්සයක් නැතුවා ඉන්න කෙනෙක් නම් අනිවාරෙන්වා හොඳ රිසාල්ට කියලල්ලට දාන්න ඒවගේ මය ඒවගේ මේ ප්ලයි කරන පුළන් බිස්නස් වලට බිස්නස් වලවා නොයිසස් නතුවාගේ බිස්නස්කට ෆෝකස් කරන කෙනෙක් නම් අනිවාරෙන් වගේ බිස්නස් ගෝල්ස් වලට වාට චූ කරන්න පුළුව වා ගොඩක් මහන්ස වෙලා තියෙන ගොඩක් වැඩ නිසා නවා මහන්සේලා තියෙන මනසේන මිනිසු නිසා හරිම කරව්ඩ නිසා මේනකට අපි වන්ටුවන් කෝචින් පටන්ගන තියෙනවා වන්ටුවන් කෝචින් වලින් ම කරන්නේ වා එක්සම්පල්ලට වාට හොඳ බිස්නස්සයක් තියෙනවා බිස්නස් එක වාට ගෝල්ස් ගොඩක් තියෙනවා එතකට ඔයා තමයි සීෝ මම කෝච් මම කරන්නේ සීෝ විදිට ඔයාගේ ගෝල්ස්ට කචු කරන උදව කරන ම බිස්නසේ රත ගහන්න ම ඔයා හරි ස්මුත් තිරවාට ස්මුත් පයිපලයින් කදලන ගෝල් සචව කරන්න ඒකින් පුළුවන්ගෙන වාට ගොඩක් ප්‍රෆිට් කරන්න මොකද ඔයා හොඳට ඉන්න ඔයා හරි ප්ලන්්වා හරි මේ සීෝ විදියට ඉන්නවා නම් ඔයාගේ කම්පනයක ග්‍රොත් එක අනිවාරෙන් නිසකයි මේ විදිම තම ස්ටඩි කරනයට මං ස්ටඩි කරනගේ රකමන් කරන්න ඇඩ්වාන්ස් ලෙවල් ඉන්නයට එහෙමත් නැත්තම් PhD එකත් එක ජොබ්බයක් කරනයට ඩිග්‍රීස් දෙකක් එකවර කරනයට පාට්‍රී අශාන්ගේ කතාව රයි් මම කෙනෙක් එක්සාම්පල්ලයක් කර ගොල්ලොන්ට මේක එක්ස්පලේන් කරන්න රයි් අපි ස්ක්‍රීන් එකටම යාගේ නමයිල්ලා අශාන් අපි ඒ කෙල්දා මට එලියන්ඩම් හරු අශාන් ඉන්න එයාට හොඳ සුපිරි යාලෝ සෙට්ටයක් ඉන්න අපි යාළුවන්ව මෙහෙමදාම් රයි් යාලෝ සෙට්ටක්ම ඉන්න මං ස්ක්‍රීන් එකටය පොඩ මේ කම්මලි එහින්ඩක් ගොඩක් පොඩ ෆන් විදිහට මේ කරු රයි් ඔන්න යාට ඉන්න සුපිරි යාලුව කණ්ඩායමක් මේ ඉන්න යාගේ යාලෝ සෙට් එක මේගොලොත් එක මෙයා හැම වෙලාම කරන්න එක දෙවල් ප්ලෑන් කරන ට්‍රිප්යන එක ගැන හැකවට් වෙන දේවල් හැම වෙලාම කරන්න හැකවට් වෙන එක ඒ දේවල්ග පෑන් කරනකම තමයි කරන අපි හැකවට් එකදාම හැන්කෙල්දාම් මං ඉස්සල් කිව්වන අශාන් කියන්නේ හරිම බුද්ධිමත් කෙනෙක් ඉන්ටෙලිජන්් කෙනෙක් එතකොට
ඉන්ටෙලිජන්ට් මනුස්සයෙක් තමයි අශාන් කියන්නේ. සෝ මෙයාගේ දැන් මේක තමයි මෙයාගේ නිකන් එකන මගේ මේ ජීවන චක්‍රයගත්තොත් එම හොඳ යාලු මෑහන බුද්ධිමත් හැබ හොඳ පෑන් තියෙන මනුසේ මෙයට පර්සනලි හොඳ ප්ලෑන් තියෙන කෙනෙක් අපි මෙයාට කියමු හොඳ ප්‍රඩක්ටව ඩයිල්ලක් ප්‍රඩක්ටව හොඳ ප්ලෑන් කරපු සිිස්ටම් මැටික් ඩයිල්ලක් සිිස්ටම්ස් තියෙන මනුස්සේ හරි මෙයාගේ මේ යාලු සිට්ටක ඉන්නවන් මේ යාලු සෙට් එකත් එක්ම තමයි මෙයාගේ ගොඩ දුරට ජීවිතයන් ඒ වගේ හැගවට්ටන ඔන්න ඒක ඔලු තියාගන්න රයිට් දැම් මෙයාගේ මේක තමයි මේ අශයෙන් කිය අශාන් කියන්නේ එතකට මෙයාගේ ඔන්න වීක් නම්බ වන්න එක අපිගම්කු ඔන්න රයි වීක් නම්බ වන්න එක මෙයා සුපිට ප්ලෑන් කල තියෙන මෙයා එල්ලා බිස්මන් කෙනෙ එතකට මෙයාගේ බිස්නස් කෝල්සට මෙයාට මොනද කරන්න ඕන අපිතම යට මාර්කටින් කරන්න තියෙන යාගේ බිස්නස් ග්‍රෝ කරගන්න මෙයා හොඳ සෝෂල් මඩිය ප්ලෑන් හදාගන ඔන්න සෞද මන්්ඩේ පටන් ගන්නවා මන්්ඩේ රයිට් මන්්ඩේ දෙම නැකිලා රයිට් නෝවරිස් ගාන්ට වැඩේ කරගෙන යන ඔන්න මන්ඩේ ඩ ටියස්ඩේ යාලුත් එක පොඩි ගරුප් කොල්ලයක් ගන්න ගරුප් කොල්ලයක් ගන්න ගරුප් කොල්ලයක් ගන්න ඔන්න අද කතා වෙනවා වෙන්ස්ඩේ අපි සෙට් කල හැඟව මේ පොඩි චිල්ල දම් පොඩි පාටපොඩි පාටිය දන්න මේකල සෙට්න දැම් මෙයා මෙන්න මෙතන වීක් නම්බ වන්නගේදී මුළු වීක එකම මෙයා ප්ලෑන් කල තිබ වීක එක ප්ලෑන් කල තිබා රයිට් ඩේ වන්න එකත් හරි ඩේටුව එකත් හරි ඩේතරී එක ෆක්ඩක් පිදාම ෆක්ඩක් කිය මෙන්න මේ දේ වාටක් වෙන ඇති රයිට් මම මෙතන ඔමෙන් පොඩ් නොට ඇතිය පර්සනලි ගත්තොත් මටත් මේ වගේ යාළු සෙට් එකක් ඉන්නවා මේ යාළු තුන් දෙනෙක් ඉන්න එක ගෲප් එකක් ඉන්නවා හැබැයි මේ විදිහට නොයිස් එකක් තියෙන කට්ටිය නෙමෙයි එතන ඉන්නේ මම මෙතනින් අදහස් කරන්නේ යාළු තියාගන්න එපා කියලා නෙමෙයි මේ විදිහට නොයිස් එකක් තියාගන්න එපා කියලා තමයි මම කියන්නේ මේක ඇවිල්ලා මේ ටිපිකලි ගොඩාක් අයගේ මේ ලක්ෂණයක් තමයි මේක කියන්නේ ගොඩාක් අය මේ විදිහට තමයි ඉන්නේ මේ අද කාලේ මම ගොඩක් අයත් එක්ක මට chance එක හම්බෙලා තියෙනවා මේ පොත්‍රාක් ඉඳ කතා කරන්න සහ මම accountability coach කෙනෙක් මගේ hobby එක වෙලා තියෙන මිනිස්සුන්ගේ problems මොනවද කියලා බලලා ඒව study කරලා ඒවට කොහොමද neuro science apply කරන්න කියන එක. එතකොට ගොඩාක් අය තියෙන ප්‍රශ්නය තමයි මෙන්න මේක. මේ වගේ යාළු set එකක් ඉන්න parties වලට යනවා එහෙම නැත්නම් එක ආතල් ගන්න එක විතරයි කරන්නේ. right ඔන්න අශයන් ඔහොම අශාන් මේ විදිහට දැන් ඔන්න අපි මේ වීඩියෝ ගොඩක් දික්ුණා කමන්නේ right අශාන් මේ විදිහට මාස ගානක් අපි එක්සාම්පල් එකකට ගමු මෙයාලා ඉන්නේ කොළඹ ජීවිතයක්ලු ගත කරන්නේ ඔන්න කොළඹ ලයිෆ් එක from කොළඹ ලයිෆ් එක එතකොට මේ ඇවිල්ලා ජැනුවරි to මාර්ච් වගේ වෙනකම් මෙයා මෙහෙම යාළුවොත් එක්ක ඉඳලා තියෙනවා මෙයාගේ ගම ඇවිල්ලා උදාහරණයක් විදිහට අපි ගමු ගමක් කොහෙද මාතලේ ඔන්න මෙයා මාතලේ තමයි මෙයාගේ ගම මෙයා මාතලට සංක්‍රමණය වෙනවලු මෙයා මොකක් හරි හේතුවක් නිසා මෙහි මෙයාට යාළුවෝ කවුරුත් නැහැ දැන් මෙයා කොළඹ වල පොඩි කාලේ ඉඳන් ජීවත් වෙලා තියෙන මෙයා ගමට ගිහිල්ලා මොකට හරි හේතුවක් නිසා ජීවත් වෙනවලු මේ වීක් එකේ තියෙන මේ දේවල්ම ඇප්ලයි කරනවා මේ විදිහටම මන්ඩේත් ලස්සනට යනවා ටියුස්ඩේත් ලස්සනටම යනවා අර යාළුවෝ ටික නැහැනේ දැන් වෙන්ස්ඩේත් ලස්සනට යනවා එතකොට ඉතිරි දවස් ටිකත් ලස්සනට යනවා මම මෙතෙන් දැන් කියන්නේ ඔයගොල්ලෝ මෙහෙම යාළු ගෲප් එකක් ඉන්නවා යාළුවෝ ටික හල්ලලා දාන්න කියලා. try කරන්න මේගොල්ලෝවත් අරගෙන දෙයක් කරන්න. එහෙමත් නැත්නම් try කරන්න එකපාර කැපෙන්න එපා. මිනිස් එතකොට ඒගොල්ලෝ හිතන්නේ වා වෙනස් වෙන මිනිස්සෙක් bla bla bla. පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක ස්පෙන්ඩ් කරන ටයිම් එක අඩු කරන්න. කියපන් මචං මට අද පොඩි වැඩක් තියෙනවා. අපි අද නෙවෙයි අපි යමු ඉරිදා. ඔයාගේ අනිවාර්යෙන් අන්න රයිට්. මට මේක එකපාර නෝට් දෙයක්. සති අන්තිමේ වීකෙන්ඩ් එකේ සන්ඩේ වගේ තියාගන්න ආතල් ගන්න. මොකද ඒක වීකෙන්ඩ් එක. හැබැයි ඒකත් ලිමිටඩ් විදිහට ගන්න රෑ වෙනකන් එළි වෙනකන් ආතල් ගන්න දවසක් කරගන්න එපා. එහෙම දවසක් නම් ඒක සෙනසුරාදාට දාගන්න. මෙතන සන්ඩේ මේ සෙනසුරාදාට දාගන්න. අන්න ඒ වගේ රෑ එළි වෙනකන් ගන්න ආතල්යක් තියෙනවා. ඔයාලා මේ දවස් පහම අපි වැඩ කරලා තියෙනවා මේ වීකෙන්ඩ් එක ආතල් ගන්න නම්. හරිද? මොකද සති මැද ආතල් ගන්න වැඩ දාගන්න එපා. මොකද සතියක් ලස්සනට ඇවිල්ලා එකපාර බ්‍රේක් වෙලා යනවා මේ වගේ වැඩක් වුණාම. සෝ ඔයා කරන්න ඕනේ රෑ එළි වෙනකන් ආතල් ගන්න වැඩක් නම් ඒක දාගන්න සෙනසුරාදාට. ඉරිදට දාගන්න මොකක් හරි මේ සාමාන්‍ය පොඩි හැඟවුට් එකක් කොල්ලොත් එක්ක කොල්ල කෙල්ල ඕන මිනිස්සෙක් චිල්ලයක් ගන්න එපේ. එකම විදිහට ගේ ASCII නැත්නම් එකම වැඩේ කර කර ඉන්න බෑ. දාගන්න ඉරිදට ඉරිදා දවසම කොහමරි 6 විදිහ ඔයා ගෙදර එනවා. anyway එළි වෙනකන් ඉන්න. ඇවිල්ලා දවස ප්ලෑන් කරලා ඊළඟ සතිය ලස්සනට පටන් ගන්න පුළුවන්. මේ විදිහට සති මැද දාගන්න එපා. අනිවාර්යෙන් ගොඩක් අය මෙහෙම කීප දෙනෙක් තමයි මේ විදිහට මේ හරියට මොලේ ඇතුව මේ වීකෙන්ඩ් එකේ ෆන් එකක් ගන්න හරි මොකක් හරි වැඩක් කරා. අනිත් හැමෝම මේ එක මැද අවශ්‍ය වෙන සතියෙම ඊට පස්සේ කෙලවෙනවා. අපි ඕක තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනුනේ.
සුපුරුදු පරිදි මම හිතනවා ඔයගොල්ලන්ට ලොකු දෙයක් මේකෙන් ගන්න හම්බෙන්නේ නැති කියලා. ඔයා ආශ්‍රය කරන මිනිසුන්ව හරි සර්කල් එකක් හදාගන්න ඕගොල්ලන්ට ගොඩාක් මිනිසුන් ආශ්‍රය කරන්නත් බෑ. ඒ වගේම මේ නොයිස් එක කට් ඔෆ් කරලා ඔයාලට වැඩ කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම මිනිසුන්ව හරියට ප්ලෑන් කරලා ඒ හරි ලේස් වල අර ස්තර ටික හරියට හදාගත්තා නම්. සෝ මේ වීඩියෝෙන් ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් පොත් රාක් අපිව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටිනා වීඩියෝස් දිගින් දිගටම පොත් රාක්කේ වීක්ලි අරන් එනවා. සුපුරුදු පරිදි මේ පොත් රාක්කේ